යාළුවනේ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න වැඩිපල තුන්වෙනිම තත්ත්වයේ තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලමු අපි තුන්වෙනි තත්ත්වයේ කොහොමද වැටික් කරගෙන යන්නේ කියලා. ඉතින් ලස්සන ලොකේෂන් එකක් ඉතින් කර 3ක විතර වත්තක තමයි. ඉතින් වත්තක් මැද තමයි ඉතින් මේ සයිට් එක තියෙන්නේ. ඉතින් වැඩ කරන අය ඉන්න තැන් තමයි ඉතින් වත්ත වටේම බිලට් ගහලා වාඩි තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ බලමු අපි අතුලට ගිහලා බලමු කොහොමද වැට් එක වෙන්නේ කියලා. මොන ඒ විදිය තමයි. පොටි ඇදලා සේරම ඉවරයි. ඉතින් තින්ත ගන්න තමයි තියෙන්නේ. එකත් මේ රූම් එකක්. මේ තියෙන්නේ. ඉතින් තුන්වෙනිම තට්ටුව මේක නම් තින්ත ගාලා ඉවරයි. ඒක ෆිනිෂ් කරලා තියෙන්නේ උඩ ලයින් කපලා. සේරම ෆිනිෂ් කරලා තියෙන්නේ ඒකේ. තියෙන මේ ටිකේ තින්ත ගන්න පලංචි දාලා හදාගෙන යනවා. දැන් අද අපිට තියෙන්නේ මෙන්න මේ ටිකේ තින්ත ගාලා ලයින් ටික ගාලා මෙන්න මේ කාමරේ පොඩි පොඩි උඩ ලයින් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඉවර කරන්න තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම ෆලෝ කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.